ටික කාලයක ඉඳන් මට හිතුණ දෙයක් ගැන තමයි මම අද ඔයත් එක්ක ෂෙයා කරන්නේ. මම නෝටිස් කරපු දෙයක් තමයි සමහරක් වෙලාවට සමහරක් දේවල් වලට අපිට උනන්දුව ඉක්මනටම නැති වෙනවා. මොකද ඒක හරිම ලේසි හින්දා. අනිත් පැත්තෙන් සමහරක් දේවල් පටන් ගන්නවත් අපි දෙපාරක්වත් හිතන්නේ නැහැ. ඒක අතහැරලම දානවා. මොකද ඒ වැඩේ අමාරු හින්දා. මම මේක දැනගත්තේ මගේම වැඩවලදී ඩිසයින් ප්‍රොජෙක්ට්ස් වේවා, YouTube කන්ටෙන්ට් වේවා, බිස්නස් වල වැඩ හේවෝ වේවා, සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා කරන්න කලින්ම අපි අතහැරලා දානවා. අපි කිව්වේ ඔයාත් මේකට එක්ස්පීරියන්ස් කරලා ඇති. ඉතින් ඒකෙන් කියන්නේ සමහරක් ඒවා තියෙන අනිත් පැත්ත හරිම ලේසි. ලේසි හින්දම අපිට අභියෝගයකුත් නැහැ. ඒකින්ද අපිට ඒක කරන්නවත් හිතෙන්නේවත් නැහැ. මොකද ඒක එච්චරටම ලේසි එක්සයිට්මන්ට් එකකුත් නැහැ. ඕක දෙපැත්තක් තියෙනවා. ඉතින් අර අමාරු වැඩේ තමයි වැඩේ ලොකුයි, රිස්ක් එක වැඩි, ප්‍රෙෂර් එකත් වැඩි. එතකොට අපිට නිකම්ම හිතෙනවා ෆෝවර්ඩ් වෙන්න අමාරුයි කියලා. ඉතින් හැමදෙස්සෙම මට හිතුනේ මේ දෙකෙන් එකක්වත් නෙමෙයි අපි රැඳිලා ඉන්න ඕනේ. මේ දෙකේ කොහේ හරි මැදක කියලා. ඒ කියන්නේ ටිකක් චැලෙන්ජින්, හැබැයි ඉම්පොසිබල් උත් නෙවෙයි. ටිකක් අන්කම්ෆර්ටබල්, ගිව් අප් කරන්න, ඒ කියන්නේ අතහැරලා දාන්න තරම් දෙයක්ුත් නෙවෙයි. ඒ වගේ තැන්වල තමයි අපි වැඩ ටික මූව් කරගෙන ඉස්සරහට ගියේ කියලා මට හිතෙන්නේ. ඕක හරියටම කන්ෆර්ම් වුණා. මං කියපු පොතක් තිබ්බා. මේ ළඟදි කියපු පොතක්. The Diary of CEO. ස්ටීවන් බාට්ලිට්ගේ පොත. ඒකේ තියෙනවා ගෝල්ඩිලොක්ස් ඉෆෙක්ට් එක. ඉතින් ඒක කියද්දි තමයි මට හිතුනේ මමත් මේක තමයි කරලා තියෙන්නේ. මේක ඒ කියන්නේ ඒ concept එක තමයි මමත් මේ කරගෙන යන්නේ කියලා. ඉතින් ගෝල්ඩිලොක්ස් ඉෆෙක්ට් එක කියන්නේ සරලවම මිනිස්සු වැඩිපුරම engage වෙන්නේ, motivate වෙන්නේ, focus වෙන්නේ හරීම ඒ කියන්නේ දේවල් හරීම ලේසි නැති. හරිම අමාරුත් නැති. just right level එකේදී. එයා දෙන උදාහරණයක් තමයි ඒ කියන්නේ දේවල් හරිම predictable නම් අපිට ඒක boring. ඒ කියන්නේ ඒක හරියටම අපි දන්නවනම් මේක තමයි උත්තරේ කියන එක. ඒ වගේ තමයි ඒක ගොඩාක් සංකීර්ණ නම් ඒක අනිවාර්යයෙන්ම ඒක අපේ අතින් ගිලිහෙලා යනවා කියන එක. එතකොට ඒ වගේම තමයි ඒක ටිකක් චැලෙන්ජ් කරන, ඒ වුණාට කියුරියසිටි එකකුත් ඇති කරන, ඒ වගේම තේරුම් ගන්න පුළුවන් තියෙන ලෙවල් එකේදී අපි ස්වභාවිකම ඒකට ඇට්‍රැක්ට් වෙනවා කියන එක. ඉතින් මට මේක කියවද්දි මට හිතුනේ මං අලුත් තීර එකක් ඉගෙන ගත්ත කියලා වගේ නන් නෙවෙයි. මට ඒක අර හරියට දාගන්න පුළුවන් වුණා මේකට මේක තීරේ ගන්න මේ අපි මිනිස්සු විදියට මෙන්න මේක තමයි අපිට ඉමෝෂනලි නැත්තම් අපේ බේසික් නැචරලි ඇට්‍රැක්ට් වෙන දේවල් මෙන්න මේක තමයි වෙන්නේ කියන එක අපේ වැඩවලදී මට මේක තේරුණා. ඉතින් මේක බිස්නස් වලටත් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද කස්ටමර් කෙනෙක්ට අපිට එක්ස්පීරියන්ස් එක අපි කස්ටමර් කන්ෆියුස් කරන්න නම් අපි ඒක ගොඩාක් කම්ප්ලිකේට් කරලා අපි ආවට කේටර් කරනවා නම් කස්ටමර් අපිව අතහැරලා දාලා යනවා. හැබැයි ඒ වගේම තමයි අපිට එයාට වැලියු එකක් දෙන්න තරම්, ලොකු වාව් එකක් දෙන්න තරම් අපිට එයාට කේටර් කරන්න දෙන්නේ නැත්නම් එතනත් එයා අපිව දාලා යනවා. ඉතින් මේක කන්ටෙන්ට් ක්‍රියේෂන් වලටත් එහෙමයි. මම ගොඩක් පැතිවල හිතුවා. ඉතින් මේ තියරි එක ඇත්තටම මේ ඉෆෙක්ට් එක ගොඩක් හැම පැත්තෙම බැලුවොත් එහෙම අර බේසික් එක කියන තැන තමයි. මොකද මම හිතනවා ඒක විතරක් නෙවෙයි දේවල් වැඩ කරගෙන ඉස්සරහට යන්න අර ඉන්ටර්නල් වගේම අර එක්ස්ටර්නල් ෆැක්ටර්ස් උත් එක්ස්ටර්නල් දේවලුත් බලපානවා. ඉතින් මේක ගොඩක් අර පටන් ගන්නමේදී අපි සමහරක් දේවල් අතාරින්න, සමහරක් දේවල් අල්ලගෙන ඉන්නත් මෙන්න මේ තියරි එක ගොඩක් වැදගත් කියන එක මට තේරුණා. ඒකයි මම ඔයත් එක්ක මේක ෂෙයා කරගන්නත් හිතුනේ. ඉතින් අපි ඒක මේ තියරි එක විදිහට අපි මේක බැලන්ස් එකේ කරගෙන ගියොත් එහෙම අපිට ගොඩක් දේවල් කරගෙන යන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එක හැටියට මගේ growth එකත් මම කරලා තියෙන්නේ මේ වගේ අර challenging කියන අර ගොඩාක් complicated නැති කම්ප්ලිකේටඩ් වෙන්න යන තැන්වලදී ලෙවල් එක හරියට ලෙවල් එක අපි බැලන්ස් කරගෙන අපි හිතලා නෙවෙයිනේ ගොඩක් දේවල් අපි නැචරලි ඒක බැලන්ස් කරගන්න අපි දේවල් කරන්න යොමු වෙනවා.
ඉතින් ඒ වගේ තමා අර වැරදි ඉගෙන ගන්න ගමන් ඉස්සරහට යන්න ගියාම යන්න පුළුවන් තැනදී තමා අපි ඒ ගෝල්ඩි ලොක් ඉෆෙක්ට් එකේදී හරියටම ලොක් වෙලා අපි ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. ඔන්න ඕක තමයි සරලවම කියන්නේ. එතකොට සමහරක් වෙලාවට අපිට මොටිවේෂන් නැහැ කියලා හිතන දේ මොටිවේෂන් ප්‍රශ්නයක්ම නොවෙන්නත් පුළුවන්. ඉතින් එතකොට සමහරක් වෙලාවට චැලෙන්ජ් එකේ ලෙවල් එක හරි නැති වෙන්නත් පුළුවන්. සමහර විට ඒක ලේසි වැඩි නැත්නම් අමාරු වැඩි. ඒ නිසා සමහරක් වෙලාවට අපිට කරන්න තියෙන්නේ තව වැඩි වැඩක් හොයාගන්න එක නෙවෙයි. ඒකට අපිට කරන්න ඕනේ චැලෙන්ජ් ලෙවල් එක හරි තැනක් හොයාගන්න එක. ඇහුණා නේද? එතකොට මේ Goldilocks effect එකෙන් මට ලැබුණ lesson එක තමයි not too easy, not too hard, just enough challenge to keep me moving forward. එහෙනම් අදට මේ අදහස එච්චරයි. ඊළඟ vlog එකෙන් ආයෙත් හමු වෙමු. ඔයාලට මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉගෙන ගන්න මොන හරි දේවල් තියෙනවා නම් ඒත් කමන්නේ මට හොයලා මටත් ඉන්ට්‍රස්ට් නම් මම අනිවාර්යෙන් මේ ගැන හොයලා දාන්නම්. ඒ වගේම තමයි මේ වගේ කන්සෙප්ට් දැනගෙන හිටියම අපි දන්නවා අපිට ප්‍රශ්නයක් ආවම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන ඒක අන්ඩර් කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලාත් අපිට තේරෙනවා මේ වගේ කන්සෙප්ට් දැනගෙන ඉන්න එක. ඉතින් දැනට මම ගිහිල්ලා එන්නම්. ඊළඟ vlog එකකින් හම්බෙමු. දිගටම රැඳිලා ඉන්න. Thank you. එහෙනම් ගිහිල්ලා එන්නම්. Bye.